අද උගන්වන්නේ ශ්‍රාම් ඔස්ගුඩ් ආකෘතිය. මේ ආකෘතිය චක්‍රීය ආකෘතියක්. එහෙනම් අපි මේ වෙනකොට කතා කරලා තියෙන ආකෘති වලින් වෙනස්ම ආකෘතියක් තමයි මේ ශ්‍රාම් ඔස්ගුඩ් ආකෘතිය කියන්නේ. ඇයි ඒකට හේතුව? අපිට ඉගෙන ගන්න තියෙන අනිත් ආකෘති රේඛීය ආකෘති වෙනකොට මේ ශ්‍රාම් ඔස්ගුඩ් ආකෘතිය විතරක් චක්‍රීය ආකෘතියක් වෙලා තියෙනවා. කොහොමද මේ චක්‍රීය ආකෘතිය නිර්මාණය වෙලා තියෙන්නේ? ඒ ගැන තමයි දැන් කියලා දෙන්න යන්නේ. ශ්‍රාම් ඔස්ගුඩ් ආකෘතියේ සංනිවේදන ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ ආකේතීකරණය කියන මූලිකාංගයෙන්. මොකක්ද ආකේතීකරණය කියන්නේ? සංනිවේදකයා විසින් තම අදහස සංඥා සංකේත බවට පත් කිරීම. ඒ විදිහට සංඥා සංකේත බවට පත් කරන අදහස අපි හඳුන්වනවා පණිවිඩය කියලා. මේ පණිවිඩය ලබා ගන්නා තැනැත්තා තමයි විකේතීකරණය කියන ක්‍රියාවලිය තුළ ඉන්නේ. ඒ කියන්නේ ග්‍රාහකයා. අර සංනිවේදකයා ලබා දෙන පණිවිඩය ග්‍රාහකයා මොකද කරන්නේ? තමාගේ අදහස් බවට පත් කරගනිමින් විකේතීකරණ ක්‍රියාවලියට ලක් වෙලා ඒ අදහස තේරුම් ගන්නවා. මෙතනදී මේ ග්‍රාහකයාට සංනිවේදකයා කිව්ව අදහස තේරුම් ගන්න තවත් එක් බලපෑමක් තියෙනවා. මොකද්ද? ඒ තමයි අර්ථ නිරූපණය කියන කොටස. මොකද්ද මේ අර්ථ නිරූපණය කියන්නේ? සරලව කියනවා නම් අර්ථ නිරූපණය කියන්නේ අත්දැකීම් පසුතලයට. ඒ කියන්නේ සංනිවේදකයා ඉදිරිපත් කරන අදහස ග්‍රාහකයාට හොඳින් වැටහෙන්නේ එයාගේ ඒ පණිවිඩය ඉදිරිපත් කරපු සංනිවේදකයාගේ අත්දැකීම් පසුතලය විශාල වෙන තරමට. මම එතන උදාහරණයක් කියන්නද? A B කියලා යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. A කතා කරන්නේ ජපන් භාෂාව. B කතා කරන්නේ ප්‍රංශ භාෂාව. දැන් මේ දෙන්නට කතා කරන්න අමාරුයි නේද? ඒකට හේතුව A සහ B කතා කරන්නේ භාෂා දෙකක් නිසා. හැබැයි මෙහෙම හිතන්නකෝ. A B කියලා තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. A කතා කරන්නේ සිංහල භාෂාව, B කතා කරන්නේ සිංහල භාෂාව. එතකොට ඒ දෙන්නට sannivedanaya කරගෙන යන්න ලේසි. මොකද ඒ දෙන්නගේ අත්දැකීම් පසුතලය විශාලයි. ඒ විදිහට අත්දැකීම් පසුතලය විශාල වෙන්න ප්‍රධානම හේතුව තමයි ඒ දෙන්නම එකම භාෂාවක් පුරුදු වෙලා සිටීම. ඉතින් මේ නිසා මෙතනදී අත්දැකීම් පසුතලය කියන්නේ අර පණිවිඩය ඉදිරිපත් කරන සංනිවේදකයාගේ අත්දැකීම් පසුතලයයි මේ පණිවිඩය ලබා ගන්න ග්‍රාහකයාගේ අත්දැකීම් පසුතලයයි එක හා සමාන වෙනවා නම් නැතිනම් විශාල තත්ත්වයක පවතිනවා නම් මේ සංනිවේදන ක්‍රියාවලිය පහසු වෙනවා කියන කාරණේ. එතකොට ග්‍රාහකයා සංනිවේදකයා ඉදිරිපත් කරපු ඒ අදහස තේරුම් ගන්න අවස්ථාව තමයි අන්න අර අර්ථ නිරූපණය කියන්නේ. එයා ඒක තේරුම් ගන්නේ නිකන් නෙමෙයි අත්දැකීම් පසුතලයත් එක්ක. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ග්‍රාහකයා සංනිවේදකයා බවට පත් වෙනවා. ඒ කියන්නේ සංනිවේදකයාට පිළිතුරක් ලබා දෙනවා කියන කාරණය. එහෙනම් අපි දන්නවා ග්‍රාහකයා සංනිවේදකයා බවට පත් වෙනවා කියන්නේ එතන භූමිකා හුවමාරුවක් සිදු වුණා කියන කාරණය. භූමිකා හුවමාරුවක් සිදු වුණා කියන්නේ ව්‍යංගෙන් මොකද්ද මෙතන ඉදිරිපත් කරලා තින්නේ? ප්‍රතිපෝෂණයක් තියෙනවා කියන කාරණය. මොකද්ද ප්‍රතිපෝෂණය කියන්නේ? ග්‍රාහකයා සංනිවේදකයාට ලබා දෙන පිළිතුර. එහෙනම් බලන්න මේ ආකෘතියේ අපි හිතනවට වඩා ගොඩාක් මූලිකාංග සඳහන් වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට ග්‍රාහකයාගේ සහ සංනිවේදකයාගේ භූමිකා හුවමාරු වෙමින් සංනිවේදන ක්‍රියාවලිය චක්‍රීයව අඛණ්ඩව ගලා යාමක් මේ සංනිවේදන ආකෘතියේ දකින්න හම්බෙනවා. එතකොට සංනිවේදකයා ගැන සඳහන් වෙනවා, පණිවිඩය ගැන සඳහන් වෙනවා, ග්‍රාහකයා අත්දැකීම් පසුතලය, ප්‍රතිපෝෂණය මේ කියනා වූ කාරණා සියල්ලක්ම මේ ආකෘතිය තුල අන්තර්ගත වෙනවා. එහෙනම් අපිට පැහැදිලිව කියන්න පුළුවන් අනෙක් සංනිවේදන ආකෘති වලට සාපේක්ෂව මේක සාර්ථක සංනිවේදන ආකෘතියක් කියලා. ඇයි එහෙම කියන්නේ? ඔව්, මේ සංනිවේදන ආකෘතිය එක තැනකින් නවතින්නේ නැහැ. කලින් සංනිවේදන ආකෘති මතක් කරගත්තොත් ගොඩාක් වෙලාවට බලපෑමෙන් නතර වුණා, අග්‍රස්ථානයෙන් නතර වුණා. නමුත් මේ ආකෘතිය එසේ නතර වීමක් නොමැතිව චක්‍රීයව නැවත නැවත භූමිකා හුවමාරු වෙමින් ගමන් කරනවා. ඒ නිසායි මේක සාර්ථක සංනිවේදන ආකෘතියක් කියන්නේ. එහෙනම් හොඳට තේරුම් ගන්න. මෙතන මේ මූලිකාංග කිහිපයක් පමණක් ඉදිරිපත් කරලා තිබ්බට ඒ තුල සාර්ථක සංනිවේදනයක් කියන්නේ මොකක්ද කියලා ව්‍යංගෙන් නිවැරදිව ඉදිරිපත් කරන්න විල්බර් ශ්‍රාම් සහ ඔස්ගුඩ් සමත් වෙලා තියෙනවා. මේ තමයි ශ්‍රාම් ඔස්ගුඩ් ආකෘතිය. එහෙනම් මේ වෙනකොට සංනිවේදන ආකෘති සියල්ලක්ම ඔබත් එක්ක සාකච්ඡා කරලා අවසන්. ඒ කියන්නේ උසස් පෙළ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ විෂයට අදාළව පවතින සංනිවේදන ආකෘති ටික අපි මේ වෙනකොට කතා කරලා අවසන්. කලින් වීඩියෝ ටික බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් බලන්න. ඉතිරි සංනිවේදන ආකෘති පිළිබඳව ඒ වීඩියෝ වල මම සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට
අධ්‍යාපනික වීඩියෝ ඔබත් එක්ක බෙදා ගන්න අපි සූදානමින් ඉන්නවා. ඒ නිසා අපේ මේ onlineacademy.lk YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඉදිරියේදීත් මෙවැනිම අධ්‍යාපනික වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා. සුබ දවසක්.